අද ඔෆිස් ගිහලා එන ගෑනු කෙනෙක්ගෙන් බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කාරණාවල් මේකට දේවල් තියෙනනේ අපේ සමාජයෙන් එහා. ඒක ඇතුලේ මම කතා කරොත් කිව්වොත් කොයි වෙලාවකවත් එහෙම පිරිමියෙක් මොන වමනාව තිබ්බත් ගෑණියෙක්ගේ එක බැල්මක් ඇඳුමකින් හරි සිග්නල් එක නැත්තම් කිසිම පිරිමියෙක් රේප් කිරීම වෙන දෙයක්. බලෙන් ගෙනියෑමක් නේ. ඒකට ඒක නැතුව කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් බලහත්කාරයෙන් කිරීම කියන දේ ඉතින් අපිට තර්ක කරන්න බෑ. ඊට අමතරව අපි දෙන සිග්නල් වලින්මයි අපි එතනට වැටෙන්නේ. හැබැයි අපේ ගෑන් ඒ හැකියාව තියනවා කියන එකෙන් ආත්ම තෘප්තියක් ගන්නවා ගෑන්. ඒක නොකරන ගෑනිට කවුරුත් ඇටෙන්ෂන් නැහැ. එහෙම කෙනෙක් නිසා නෙමෙයි. එයාට ඒක ඕනේ නැති හින්දා එයා දැන්පත් දින ජීවත් වෙන්නේ. හෙට උදේ එයාට පුළුවන් නම් ස්කින් එකක් ගහගෙන හරි මොනවා හරි කරගෙන අවශ්‍ය ගන්න ඕනම ගෑනියෙකුට ඒක පුළුවන් කරන්න. හැබැයි නොකරන්නේ Tamanට අවශ්‍ය නැති නිසා. හැබැයි මේ අනිත් හැම ගෑණි මේක ඇඳගෙන ගිහිල්ලා කවුරු හරි එහෙම බැලුවාම ඒකෙන් ගන්න ආත්ම තෘප්තියට එයා පොර කියලා හිතන්නේ. ඒ ඉවෙන්ට්ස් හැම තැනකම මම දකින්න දෙයක් තමයි මේ අඳින්න කියන දේ. තව තමන්ගේ මහත්යට ඒක ලකුණක් නෙමෙයි. තව 10ක් මන් දිහා බැලුවා කියන එක. ඒ වගේ අඩු මානසිකත්වයක ඉන්නවා අද අපේ ගැහණිය කියන කෙනා. ඒක නම මම බය නැතුව කියන. ඕකට මම දැක්කක පිරිමි කෙනෙක් කියනවා මේ අවුරුදු ගාණක් කර කලින් මම මගේ ගෑනු දිහා කවුරු හරි පිරිමියෙක් බලනකොට මං හරි සතුටුයි. මට එතකොට ආඩම්බර වෙන්න පුළුවන් මගේ ගෑණි ලස්සනයි. ඒ වගේ උන්ට කියන්නේ හරිනේ. සීරියස්ලි. විශේෂයෙන් මේ අපේ වයස පැන්නට පස්සේ ඒ පිරිමිගේ කතාවක් නෙවෙයි. ඒ ගෑනුම උන්ට උගන්නලා කන්වින්ස් කරවලා තියෙන්නේ. රයිට්? මං මුකුත් ඒ කියලා වරදක් කරන්නේ නැහනේ. පටවා හිතන්නේ ඒකේ මේ කියලා ගෑනුම ඒක කන්වින්ස් කරලා මිසක් කිසිම පිරිමියෙක් මේ වෙන පිරිමිටියක් මේ පෙරේතයෝ වගේ මගේ ගෑනු දිහා බලන් ඉන්නකම් මමත් ඉන්නවනම් ඒ කියන්නේ ඒ ගෑනිව තෘප්තිමත් කරලා නැහැ නේ මිනිහා. ඒක නිසා අනිත් අයගේ ක්‍රෙඩිට් ඕනි වෙන්නේ ඒ ගෑනට. ඒතකොට ඒකෙනුත් ආයෙ අර කියපු වචනේ තමයි මිනිහට ආගන්නේ. මේක මාර ප්‍රශ්න මම දකිනවා. මෙතන දැන් අපි ගොඩාක් ඉවෙන්ට්ස් ඉස්සන් නැති ඕනතරම් ෆැෂන් ක්ලාස් එකේ දිනන දැනට සුදුසුයි. දෙකට මම කියන්නේ මේ කන්සල් යන්න වගේ නම් ඉන්න කියලා හයිනෙක් දාගෙන. ඒක නෙමෙයි මම කියන්නේ ෆැෂන් කරන්න බಟ್ තමන්ට ගැලපෙනවා.